ඔයාගේ සෝෂල් මීඩියා වලින් ජෙම් විකින්නේ නැද්ද? විශේෂයෙන්ම පිටරට බයස්ලාට මෙහෙමයි මූණ පෙන්නන්න නැතුව ඕක කරන්න අමාරුයි. මොකද පිටරට බය කෙනෙක් ඔයාගෙන් ගලක් ගන්න ඔයාව දකින්නවත් නැතුව. හැබැයි ඉතින් ලෝකේ ඕන තරම් ස්කෑම්ස් නම් තියෙනවා. ඉතින් ජෙම් වලටත් ඒක ඉහවහ ගිහිල්ලා. ඉතින් ඒක හින්දා ඔයාගේ ස්ටෑන්ඩඩ් එක, ඔයාගේ ක්‍රෙඩිබිලිටි එක එහෙම ඒගොල්ලෝ බලනවා. ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා ඇත්ත දෙන්න ඕනේ. අපි හිතමු ආ පොලකින් ගිහින් ගල් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා පොලකින් ජෙම් මිලදී ගන්න වීඩියෝ ඔයාට දාන්න පුළුවන්. ඔයා ඒව කට්ටෙන් පුලිෂ් කරනවා වෙන්න පුළුවන්. ඔයාට ඒ වීඩියෝස් දාන්නත් පුළුවන්. ඔයාට ඒ ගලට හම්බෙන සර්ටිෆිකට්, ඒ වගේ දේවල් මතක තියාගන්න පිළිගැනීම තියෙන තැනකින් ගන්න. මොකද ෆොරින් බයර්ස්ලා ඉල්ලන වෙනම ලැබ්ස් තියෙනවා. ඔයා ලෝකල් ක්ලයන්ට් කෙනෙක්ට ඒව දෙනවා නම් ඒක ලොකුවටම වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඉතින් ලයිසන්ස් ප්‍රොසීජර්. ඒ කියන්නේ ජෙම් ලයිසන්ස් හැම ගොඩක් වැදගත්. එක්ස්පෝර්ට් කරද්දී වැට් වගේ ඒව හැම රෙජිස්ටර් වෙන්නත් ඕනේ. ඔයා ඒ දේවලුත් ඔයා කරන්න ඕනේ. අනික ඔයාගේ වෙබ්සයිට් එකේ හොඳ ලුක් එකක් තියෙන්න ඕනේ. මතක තියාගන්න ඔයා ජෙම් එකක ෆොටෝ එකක්, වීඩියෝ එකක් එහෙම ගද්දී හොඳට ක්වොලිටියට ගන්න. ඒ කියන්නේ හොඳ රෙසලූෂන් නැතුව. මෙහෙමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් ගොඩක්ම වැදගත්. හැබැයි ඉතින් කලර් එන්හැන්ස්මන්ට් එහෙම නම් කරන්න යන්න එපා. ගලේ ඇත්ත තත්ත්වය එළියට දෙන්න. ඉතින් ගොඩක් අය බයස්ලා එහෙම හොයාගන්න එක්ක පිටරට විසිට් කරලා. හැබැයි ඉතින් ලංකාව විදලා වුණත් ඕන තරම් ඒ වගේ ඩීස් කරගන්න පුළුවන්. අපි හිතමු ලංකාවේ පිටරට ජොබ් කරන අය ඒගොල්ලෝ හරහා එහෙම තව ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් ඔයත් ඒ ගමනට කැමති නම් අපිට කෝල් එකක් දෙන්න. මොකද අපේ කෝස් එක ෆලෝ කරන අයට අපිත් එක්ක පිටරටවල වල එහෙම යද්දී අපිට ජොයින් වෙන්න එහෙම පුළුවන්. ඉතින් ඔයාට අපේ කෝස් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.